හයි කොහොමද ඔයාලට? ඉතින් මේ තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩක් දවසකින් ඉඳන් මම හරිම ආසාවෙන් හිටිය දෙයක් තමයි YouTube channel එකක් පටන් ගන්න. හැබැයි ඒකට කොච්චර ideas තිබ්බත් මම හිතන්නේ මම ඒක execute කරේ නෑ. හැබැයි මේ වතාවේ මම හිතාගත්ත අනිවාර්යයෙන්ම මම ඒක කරනවා කියලා. මේ vlog එක ගෙනාවේ මම මගේ යාළුවෝ දෙන්නත් එක්ක day out එකකට එළියට යන දවසක. ඉතින් අපි බෝඩිමේ ඉඳලා මේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඔයාලා බලන හිටින මේ කොහෙද කියලා මේ තමයි පඹහින්න. පඹහින්න කිව්වටත් වඩා ඔයාලා දන්නවා සබරගමුව කැම්පස් එක. මේ තමයි සබරගමුව කැම්පස් එකේ ඉඳලා මගේ බෝඩිම තියෙන හරිය තමයි මේ. දැන් අපි මේ යන්නේ මෙහි තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකකට. අද අපිට ලෙක්චර්ස් තිබුණේ නැහැ. ඉතින් අපි තුන්දෙනා හිතුවා ලන්ච් එක ගන්න අද එළියට යනවා කියලා. ඉතින් අපි එතනට යන්න මුලින්ම ටුක් එකක් ගත්තා. අපි දැන් ටුක් එකේ යන ගමනොත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඇත්තටම අපි අද යන රෙස්ටුරන්ට් එක අපේ කැම්පස් එකේ ඉන්න අය නම් අනිවාර්යයෙන්ම දන්න තැන. සාමාන්‍යයෙන් ගොඩක් අය ගිහිල්ලා තියෙන තැනකට තමයි අපි යන්නේ. බලාගෙන ඉන්නකෝ අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම කතා මැද්ද මට ඔයාලට මාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න බැරුණානේ. ඔය පින්ක් කලර් টොප් එකක් ඇඳලා ඉන්නේ මම. ඉතින් මං හිතන්නේ දැන් අපි රෙස්ටුරන්ට් එකට ගොඩාක්ම ළඟයි. දැන් අපි ආවා. මේ තමයි මේ ලස්සන රෙස්ටුරන්ට් එක. මේකේ නම කෙබාබ්. ඉතින් අපි තුන්දෙනාට එදා හම්බුනේ මේ ටේබල් එක. ඊටු ඔක්කොම ටේබල් ෆුල් වෙලා තිබුණේ එදා. මෙතනට මාර ලස්සන view එකක් තියෙන. අපේ කැම්පස් එක වටේ තියෙන හැම තැනකටම හරිම ලස්සනට කඳු පේන හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ ඕඩර් එක ප්ලේස් කරන්න කලින් ටිකක් වෙලා මෙතන ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. යාළුවෝ හැමනිතරම එකට හිටියත් හැමනිතරම අපි කතා කරත් යාළුවන්ට කතා කරන්න තියෙන දේවල් ඉවර වෙන්නේ නැහනේ. ඉතින් අපිටත් ඒ වගේම තමයි. ඉතින් අපි තුන්දෙනාත් මෙතන ඉඳන් පොඩි chat එකක් දාගෙන හිටියා. ඊට පස්සේ අපිට අපේ මෙනු එක හම්බුණා. ඉතින් අපි මොනවද කන්නේ කියලා මෙනු එකෙන් බලලා ඒක ඩිසයිඩ් කරලා අපේ ඕඩර් එක ප්ලේස් කරා. ඊට පස්සේ අපි ඕඩර් එක ප්ලේස් කරලා අපි එළියට ගියා. එතන තියෙන ලස්සන ලොකේෂන් එකක ෆොටෝස් ටිකක් ගන්න. අපි පොඩි වීඩියෝස් ගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. අපි තුන්දෙනාගේම අපි වීඩියෝස් ගත්තා. අපි තුන්දෙනා කියන්නේ සාමාන්‍යයෙන් ෆොටෝස් වීඩියෝස් කොච්චර ගත්තත් ඇති වෙන්නේ නැති තුන්දෙනෙක්. ඒ නිසා ඉතින් අපි ඇතිතරම් ෆොටෝස් අරගෙන අපේ බෑග්ග්‍රවුන්ඩ් එකෙත් ෆොටෝස් අරගෙන එතන තිබ්බ ලස්සන පරිසරයේත් වීඩියෝස් ටිකක් අරගෙන අපේ ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ ආයි බෝඩිමට එන්න තමයි. එන්දිනම් අපිට බෝඩිමට එන්න ටුක් එකක් හොයාගන්න බැරි වුණා මෙතනින්. ඉතින් අපි තුන්දෙනා හිතුවා පයින්ම ආපහු බෝඩිමට එනවා කියලා. මෙතන ඉඳලා ලොකු දුරක් අපේ බෝඩිමට තිබුණේ නැහැ. ඉතින් තවත් මොනවා හරි රස කතා ටිකක් එක්ක අපි තුන්දෙනා හැමම බෝඩිමට ආවා. එහෙනම් ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් අපි ආයි හම්බ වෙනකන් මගේ YouTube channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න.